මේකේ ඥාතීන් හිනෙන් පේනවා. සමහරවිට ඥාතීන් ඇවිල්ලා සමහර දේවල් දෙනවා කියනවා. සමහර වෙලාවට බය කරනවා. සමහර වෙලාවට අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා සිහිනෙන් අපි දකිනවා. දැන් මේවා වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ගොඩාක් දෙනකොට ඕක තියෙනවා. සමහර අවස්ථාවලදී හීනෙන් පේන ඔය මැරිච්චි කෙනෙක් හීනෙන් පේන ආකාරයක් තියෙනවා. බොහොම සුබවාදී ලස්සනට අවිලා පේන කට්ටියක් තියෙනවා. සමහරව නිර්වස්ත්‍ර වෙලා ඉන්න කට්ටියක් පේනවා. සමහරව කිලිටු වෙලා වැහිරිච්ච යනුන් ඇඳගෙන ඉන්න කට්ටියට මේක පේන ආකාරය අනුව තමයි මේකේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. Taman දුර්වල වෙලා ඉන්නකොටත් සමහර අවස්ථාවලදී ඥාතින් පේන්න ගන්නවා. සමහර විට Tamanට යහපතක් වෙන්න එනකොටත් ඥාතින් පේන්න ගන්නවා. ඉතින් මේක අදෘශ්‍යමාන බලවේගයක් තමයි. එතකොට ඔබ බලන්න ඕන මෙන්න මේ වෙලාවේ මට ඒක පෙනුනේ මොකක්ද කියලා. ඒ කියන්නේ යම් ආකාරයක මට සිද්ධ වෙන්න තියෙන දෙයක්ද මේ හීනයන් ඇතුලේ අපිට පේන්නේ. නෑ සමහර අවස්ථාවල ඥාතින් ඇවිල්ලා පෙන්නනවා ඉදිරියේදී ඔබට වෙන්න තියෙන දෙයක්, ඔබට එන්න තියෙන කරදරයක්. එතකොට ඒ වගේ බලගතු ඥාති බලපෑම් තියෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය සමහරවිට දන්නේ නමුත් මෙයාලට හීනෙන් එක එක දේවල් පෙන්නලා තියෙනවා. දැන් ඉස්සරහදී අපි කියමුකෝ මල්ලි හරි අයියා හරි එහෙම නැත්නම් දරුවා හරි හැප්පෙන්න තියෙන එක මේක පෙන්නනවා මෙයාට. ඒ ඉස්සරහදී මහත්තයා අමාරු වෙන්න තියෙන දේ පෙන්නනවා නෝනාට. ඉස්සරහදී සමහර අවස්ථාවලදී ලේසලවීමක් මෙයාට පෙන්නනවා. ඒ මොනවා හරි කරදරයක් අඩතු ආන්ත්‍රාවක් මොනවා හරි දෙයක් සිද්ධ වෙන්න තියෙනකොට අන්න සියලු දේ හීනෙන් පෙන්නනවා. ඒ අර බලගතු විදිහේ ඥාති බලවේග. ඒවට අපි කියනවා ඔය වරම් වල ඉන්න ඥාති බලවේග තමයි ඔය. එහෙම නැතු අර සමහරු ඥාති බලවේග තියෙනවා ඇඟට ආවට පස්සේ එහෙම නැත්නම් හීනෙන් දැක්කට පස්සේ පහවදා ඉඳන් අසුබවාදී දේවල්මයි සිද්ධ වෙන්නේ. ඒ අර අසුබවාදී තැන් වල ඉන්න ඥාති බලවේග. එතකොට එයාලා ඔබට යහපතක් නෙමෙයි කරන්නේ ඔබට අයහපතක් කරන්නේ. සමහර අවස්ථාවල ඔබගේ ග්‍රහ රටාව යම් කිසි විදිහින් දුර්වල වුණාම ශරීරයට පවා ඇතුල් වෙන්න පුළුවන් මේ වගේ ඥාති බලවේගයක්. ඔය දැන් හීනෙන් පේන එකේ සුභාසුභතාවය හොයාගන්න කොහොමද අපි? ඒ වෙලා තියෙන සමහරු ඉන්නවා බොහොම යහපත් සාමාන්‍ය දකින්න ප්‍රිය දසුණක් වශයෙන් ඉන්නවා. සමහර විට ඔය දේවල් පෙන්නන ස්වභාවයක් තියෙනවා. ඒ පෙන්නන එක සමහර අවස්ථාවලදී ඉෂ්ට වෙලා තියෙනවා. දැන් පෙන්නන එකම ඉෂ්ට වෙන්නේ නැහැ සමහර තැන්වලදී. සමහරුන්ට පෙන්නනවා හීනෙන් භූමි සම්පත්, මැණික්, ලොතරැයි දිනුම් Tamanට අර ලැබීමක් වෙන දේවල් පෙන්නනවා. ඒ පෙන්නලා සමහරු ඉන්නවා අමාරුයි දානවා. දැන් භූමියේ සම්පතක් වගේ දැක්කන් පස්සේ මේක නිතර පෙන්වන්න ගත්තන් පස්සේ ඒකට අවශ්‍ය වතාවත් කරලාම සමහරට ඒ පවුල නැත්තරම නැති වෙනවා. ඒ කරන්නේ අර වෛරයක්. නමුත් සමහර විට පෙන්නනවා සමහර භූමි සම්පත් පෙන්නනවා මේක බොහොම යහපත්ව ඒ Tamanට ගිහින් කරගන්න පුළුවන් දේවල්. එහෙම වෙච්ච දේවල් තියෙනවා. මොකද හේතුව ඒ වගේ බලවේග විසින් අරන් ගිහලා සමහරුන්ට ඒ වගේ භූමි සම්පත් ඒ වගේ යම් කිසි විදිහකින් මැණික් අනම්මනම් ඒ ලබා දීලා තියෙනවා. නමුත් අර විදිහේ දුර්වල බලවේගයක් ආපුවම සමහරු රවට්ටන්නත් ඔය වැඩේ කරනවා තමන්ගේ පවුල විනාශ කරන්න. දැන් හඳුනගන්න කොහොමද අපි? ඒ අඳුරගන්න පුළුවන් දැන් මුල් කාලේදී Tamanට එකක් දෙකක් එහෙම පෙන්නකොට දසුන් ඒක සිද්ධ වෙන හෝ නොවන එක Tamanට දැනෙනවනේ. එතකොට Tamanගේ ග්‍රහ රටාව අනුව Tamanට ඥාති පිහිටට ඉන්නවද මේ ඥාති බලවේගය හොඳයිද කියන එක Taman බලා ගන්නවා. එහෙම බලාගත්තට පස්සේ දසුන් බලන්න පුළුවන් එහෙනම් මට ඥාති බලවේගයක් පිහිටට ඉන්නවද? එහෙම නැත්නම් මට ඉන්නේ මේ මාව විනාශ කරන්න. ඔන්න ඕක Tamanට බලාගත්තා. ඒක ඔය ජන්ම පත්‍රය පරීක්ෂා කරනකොට. එහෙම නැත්තරම නැති වෙච්ච පවුල් මට හම්බෙලා තියෙනවා. එයාලා තවටත් ඒ භූමි සම්පත හොයනවා. ඒ කියන්නේ දැනට තියෙන අතේ තියෙන සියලුම සේතත වියදම් කරලා ඒ භූමි සම්පත ගන්න ගිහිල්ලා ගන්න බෑ. නමුත් තවත් පෙන්නනවා එයාට. ඒ කියන්නේ දැන් තියෙනවා මෙතන තියෙනවා අර තියෙනවා අරක කරන්න මේක කරන්න කීකී පෙන්න තියෙන 100 සියල්ල විනාශ කරලා. විනාශ කරලා ඒ පවුලම සමහරවිට විනාශ කරලා සමහරවිට ඒ පවුල් පසුබිමත් විනාශ කරලා දානවා. දැන් ඒ තත්ත්වයේ ඉඳලා තවත් පෙන්නන දැන් තවත් මෙයාලට විශ්වාසයි. ඒකට බංගාවට මම කිව්වා මේ ඉන්නේ මලපෙරේතෙක්. මෙයා කවදාවත් මේ ඔයාලට යහපතක් කරන්න මේ තියෙන ඔක්කොම නැති කරුවා නේද කියනකොට ඔව් කියනවා. නමුත් මෙයා තවත් කැමති නෑ අරකින් දුරස් වෙන්න. හීනයක් කියලා කියන්නේ Tamanට සිද්ධ වෙන්න දෙන තියෙන දෙයක් සමහරලාට අදෘශ්‍යමානව අපිට පෙන්වන නිමිත්තක් වගේ. අනිවාර්යයෙන්. ඒ නිමිති වශයෙන් එන දේවල් තියෙනවා. මොකද ගොඩාක් දේවල් වල පෙන්වන සැබෑ අරුතක් තියෙනවා. ඉතින් ඒක අපි බලා ගන්න ඕනේ. අන්න අර අපිට තියෙන ඒ පිහිට නැත්තේ කාටද පිහිට තියෙන්නේ කාටද කියලා අපි හඳුනා ගන්න ඕනේ. සමහර වෙලාවට ඔය සුබ හීන දැක්කාම මම අහලා දෙනවා කුමාරවිදු මහත්තයා කාටවත් කියන්න ඕනේ නැහැ. Taman නිහඬව ඉන්නවා. අසුබ දෙයක් දැක්කෝ කිරියහකට ගිහිල්ලා කියන්න ඕන. අනේ මට එහෙම වෙන්න එපා කියලා. ඒ ඇත්තද කතාව? ඒ කියනකොට සමහර අවස්ථාවල ඒ යම්කිසි අසුබ දෙයක් වෙන්න තියෙන දේෙන් ඒ Tamanට පිහිටක් කළා. මොකද එහෙම කිව්වට පස්සේ දෙවියන්ගේ බැල්ම පිහිට ලැබිලා Tamanට ඒ තියෙන කරදරෙන් Taman වළක්වනවා. දැන් කියන්න එපා කියලා කියන්නේ නිතර Tamanගේ හිත ඇතුලේ තියාන වෙන්නකොට අර සුබවාදී දෙයට Taman උනන්දුවක් දක්වනවා වැඩි. සුබවාදී දෙයක් ඒ දැක්කහම සමහරව අතර විදිහ ඒක කියන්න අවශ්‍ය නැහැ. ඒක Tamanට සිද්ධ වෙනවනේ. එතකොට ඒ සිද්ධ වෙන කටයුත්ත කරගෙන හරියට වැඩේ කරගෙන හිටියා නම් ඉවරයි. අර හීනේ බය වෙන එකට මොකද්ද කරන්නේ? කර්ම කාරණා කීපයක් තියෙනවා. මේ දසුණු සමහර විට කලු කුමාර දෝෂ එන දරුවෙකුට උනත් නිතර හීනෙන් බය වෙලා අර
රැය තිස්සේ නැගිටලා දාඩිය දාලා රැය ඇවිදින්න අනම්මනම් කරන්න පුළුවන්. සමහරට වෙන අමනුෂ්‍ය බලපෑමක් තමන්ගේ ශරීරයට ආවත් ওই ඥාතියෙක් එකට ඇතුළු වෙන සමහර අවස්ථාවලදී එහෙම වෙන්න පුළුවන්. නමුත් වෙන යම් කිසි විදිහකින් දෙයක් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් වෙන ඥාතියෙක් බන්දලා එහෙම නැත්නම් තමන්ට මොන හරි අදුස්ස බලපෑමක් ඇවිල්ලා තියෙනවා නම් ඔන්න ඔය තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සමහරුන්ට කලාතුරකින් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. මොකද හෝරා වලට එවන යම් කිසි බලවේග තියෙනවා. සමහර විට ඔය අහල ඇතුවා පිල්ලි මාර්ගයෙන් එන දේවල් තියෙනවා. ඒක පාන්දර යන්න ඒ වෙලාවට සමහරට එදා දවසේ ඒ වෙලාවට හැමදාම දරුවා බය වෙනවා. එහෙම නැත්නම් මහත්තයා බය වෙනවා. එහෙම නැත්නම් නෝනා බය වෙනවා. එහෙම නැත්නම් අම්මා තාත්තා ඔය කෙනෙක් බය වෙනවා. සමහරට ඒ හෝරාවල් වලට එන දේවල් තුන ඒක හරියට අඳුර ගන්න ඕනේ. ඒ වෙන ඒ ක්‍රියාවලිය සිදුවීමත් එක්ක. ඒක හරියට බලලා කළා තමයි හරියට මේකට පිළිතුරක් දෙන්න පුළුවන්. සමහර තැන්වලදී එහෙම බය වුණාම රැයට ඇඳේදී කෑ ගහනවා කෑ ගහෙන්නේ නැහැ. සමහර වෙලාවට නැගිටින්න හදනවා නැගිටින්නේ නැහැ. සමහරවිට ඇඟ වෙවුලන තැන් තියෙනවා. අපි නිකන් අර හිතාගන්න බැරි තත්යකටපත් වෙනවනේ. දැන් එහෙම වුණොත් මොකද කරන්න ඕන? තමන්ට යම් කිසි විදිහකින් ඒ දුර්වල විදිහේ යම් කිසි දෙයක් තියෙනවනේ කෙලින්ම නැගිටලා ඉතිපිසෝ ගාතාවෙන් 21 වාරයක් වගේ කියන්නේ. ඒක ඉතිපිසෝ ගාතාව නිතර කරලා ඒකට පත්‍යම් කරගන්න. පත්‍යම් කරගත්ත ගමන් ඔය තියෙන දේවල් කොහෙන් ගියාද හොයන්න හම්බෙන්නේ නැහැ. යම් කිසි විදිහේ තමන්ට ඒ වගේ දෙයක් හීනයක් ඒ කියන්නේ පේන්නේ නැතුව සරු විදියට යහපත් විදියට නිදා ගන්න අවශ්‍ය නැහැ. ඔබ ඉතිපිසෝ ගාතාව 108ක් විතර ජීවත් කරලා හොඳ නූලකට ජීවත් කරලා කොට්ටයසෙන් දාලා නිදා ගන්න. ඉවරයි. දරුවෙක් ඕනට වෙඩි නිතර අඬනවා නම් කෑ ගහනවා නම් බය වෙනවා නම් බය නැතුව මං ඔය කියප එක දාලා බලලා හොඳට සූදු දුම් ටිකක් ගහලා කොට්ටයසෙන් දාන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ඒ තමන්ටත් ඒ වගේ සිදුවීමක් තියෙනවා. ඒ ඔය වැඩේ මං කියනකොටත් හදා බලන්න කරන්න. දැන් සමහරලාට අපි කැමතිනේ සුවනින්දකට කුමාරතුමා මහත්තයා නිදා ගන්න ගිහිල්ලා බය වෙන්න කැමති නැහැනේ. සමහරලාට ඉටු වෙන හින පෙන්නත් පුළුවන්. භයානක දේවල් අත්විඳින්නත් පුළුවන්. කවුරුත් කැමති සුවනින්දකට සුබනින්දකට. ඇත්තටම සුබනින්දකට නිදා ගන්න යනකොට ඔබතුමාගේ අත්දැකීම අනුසාර ගුප්ත ශාස්ත්‍රයේ තියෙන දේවල් එක්ක ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙන දේවල් එක්ක අපි මොනවද කරන්නේ? නින්දට යන්න පෙර සුබ නින්දක් වෙනුවෙන් සුබ සිහිනයක් වෙනුවෙන් ඔබ මෙන්න මේ වතාවත් ටික කරලා නිදා ගන්න කියලා ඔබතුමාට යෝජනා කරන් තියෙන මොනවද? මම දසුන් සාමාන්‍ය සුබ නින්දකට ඔබ යනවා නම් ඉස්සෙල්ලා ඔබ හොඳට මූණ අතපය හොදාගෙන ඉවරලා ඇවිල්ලා බොහොම යහපත් සිතින් හොඳට ආනාපාන සතිය හරි විනාඩි 3-4ක් හරි වඩන්න. එහෙම නැත්නම් හොඳට මනස සංසුන් කරගෙන සබ්බපාපස්ස ගාතාවෙන් හරි ඉතිපිසෝ ගාතාවෙන් හරි 21 වරක් කියලා හොඳට නිදා ගන්න 15-20 කියනකොට ඔබට ඒ අවශ්‍ය සෝය දැනෙනවා. එතනින් එහාට ඔයාලා නිදාගත්තට පස්සේ ඔබට ආය හැරෙන්න උදේ තමයි. ඒ නිින්දේ අර හැමෙන් මග නැවතිලි කැඩලි බින්දිලි මුකුත් නැහැ. අහිතකර දේවල් පේන්නෙත් නැහැ. ඉතින් බය නැතුව ඔබට යහපත් සුබදායක නිින්දකට යන්න පුළුවන් හොඳම මාර්ග තමයි ඕක. ඒක සුව නිින්දකට. යම් ආකාරයක ඔය කියන අදෘශ්‍යමාන බලවේගය නැත්නම් ඥාති මිත්‍රාදී සමාකාරයකට පරලෝක ගිහිල්ලා ඇවිල්ලා කරදර කරනවා නම් යම් ආකාරයක ඒ තියෙන බලපෑම් තියෙනවා නම් ඒකේ වියකෙන්න මොනවද කරන්න ඕන අපි? ඒ වෙලා තියෙන්නේ දසුන් මම ඔය කියපු කරුණු කාරණා ගැන හොඳට බලන්න ඕන. බලලා ඉවරලා යම් කිසි ඥාති එන්න පුළුවන් සමහරට පිහිටක් ඉල්ලන්න. සමහරට ඒ දානයක් දීලා නැහැ. සමහරට ඒ අවශ්‍ය තමන්ට යන්න ඕන තැනට පිනක් දීලා නැහැ. එහෙම වුණොත් අනිවාර්යෙන් ඔබ හොඳ දානයක් හරි ඒ ඉල්ලන විදිහේ උපස්ථානයක් කරන්න. නිතර ඥාතියෙක් දකින්නවා නම් ටිකක් වැරහැලි ඇඳගෙන දෙයක් ඉල්ලන බලාපොරොත්තු වෙන බව තමන්ට පේනවා නම් අනිවාර්යෙන් හොඳට ඒ ඥාතිය මතක් කරලා හොඳට පින් දීලා හොඳ දානයක් දෙන්න. දුන්නාට පස්සේ ඒක සුබ වෙනවා. ඒ අර පේන කෙනාගේ ස්වરૂපය අනුව පේන කෙනාගේ ඉන්න විදිහ කරන ක්‍රියාකාරකම අනුව තමයි මේක වෙනස් වෙන්නේ. එතකොට හැමෝටම මේකට අර එකම විසඳුමක් දෙන්න අපහසුයි. මම ඔය කියපු ඉතිපිසෝ ගාතාව කිව්වට පස්සේ ඔක පේන්නේ නැතු වෙනවා. නමුත් ටික කාලයක් ගියාට පස්සේ සමහර අවස්ථාවලදී ආයෙ පේන්න පටන් ගන්නවා මේක නැවතුත් එහෙම. ඒ හින්දා ටිකක් අර දිගටම මේක කරගෙන යන්න. මියගේ ඥාතිවරයා වෙනුවෙන් නැත්නම් අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයා වෙන්න පුළුවන්, ආච්චිසියා වෙන්න පුළුවන්. ඒ අයගෙන් යහපතක් වෙන්න ඒ අය වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනේ? ඒක වෙලා තියෙන ඒ සියලු දෙනා මතක් කරලා හොඳ දානයක් දුන්නා නම් ඔය නිතර භූමියේ තමන්ගේ නැතිවීම සිද්ධ වෙනවද? ලැබෙන දෙයක් රඳින්නේ නැද්ද? එහෙම නැත්නම් ඥාති බලපෑම් හීනෙන් පේනවද? ඥාති සමාජයට අසුභවාදී විදියට පේනවද? ඔය ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම දේ තමයි හොඳ සුභවාදී විදියට දානයක් දීලා හොඳට පින් අනුමෝදන් කරන එක. එතකොට ගොඩක් දුරට ඒ වගේ හීන පේන්නෙත් නැහැ. බලාපොරොත්තු වෙන කෙනා ඒ අවශ්‍ය දේවල් ටික ඉෂ්ට කරගෙනත් යනවා. ඒත් එක්කම තමන්ටත් යහපතක් කරන අර භූමියේ කිසි විදියකින් තමන්ට ඉතුරුවක් වෙන්නේ නැති රඳින්න නැති ගතියක් තියෙනවා. ඒ ගතිය පවා දුරස් වෙනවා. ඔන්න ඔය මම කියපු විදිහේ ක්‍රමය අනුගමනය කරනවා.